2014 මාර්තු මාසේ මගින් සහ කාර්යමණ්ඩලයේ 239 දෙනෙක් එක්ක කුවාලාලම්පූර් ඉඳන් බීජිංගේ මැලේසියානු ගුවන් යානයකට ඇත්තටම මොකද වුනේ? අදටත් මේක තමයි ලෝකයේ ලොකුම ගුවන් අභිරහසක්. හරි. එහෙනම් බලමු පළවෙනි කාරණය. එකපාරටම සිදු වුණු අතුරුදන් වීම. යානය ගුවන්ගත වෙලා පැයක් යන්නත් කලින් හිතා ගන්නත් බැරි විදිහට එහි සියලුම sannivedana පද්ධති ක්‍රියාවිරහිත වෙනවා. නියමුවාගෙන් ඇහුණු අන්තිම දේ තමයි Good Night Malaysian 370 කියන එක විතරයි. ඊට පස්සේ යානයේ පිහිටීම පෙන්වන ට්‍රාන්ස්පොන්ඩරය කවුරු හරි ඔෆ් කරලා. ඉතින් මේක නිකම්ම අනතුරක් නෙවෙයි කියලා මුලින්ම තේරෙන්නේ එතනින්. දෙවනුව මේ අద్భుත ගුවන් ගමන සිවිල් රේඩාර් වලට පේන්නේ නැතු වුණාට මැලේසියානු හමුදා රේඩාර් වලට අහු වෙනවා යානයේ નિયમિત පාරෙන් සම්පූර්ණයෙන්ම හැරිලා ආපහු වෙනම පැත්තකට යනවා. ඊටත් වඩා පුදුම දේ තමයි sannivedanaya නැති වුණත් යානයේ තිබුණු චන්ද්‍රිකා ඒකකයක් පැයකට සැරයක් චන්ද්‍රිකාවකට පින් එකක්. ඒ කියන්නේ ස්වයංක්‍රීය සංඥාවක් යවලා තියෙනවා. මේ දත්ත වලින් තමයි තහවුරු වුණේ යානය තවත් පැය 7ක් විතර පියාසර කරලා තියෙනවා කියලා. අවසාන වශයෙන් කිසිම විසඳුමක් නැති සෝදිසි කිරීම. අර චන්ද්‍රිකා සංඥා විශ්ලේෂණය කරපු විද්‍යාඥයින් කිව්වේ යානය දකුණු ඉන්දියන් සාගරයේ හරිම ගැඹුරු ප්‍රදේශයකට කඩා වැටෙන්නේ නැති කියලා. හැබැයි අවුරුදු ගාණක් තිස්සේ වර්ග කිලෝමීටර් ලක්ෂ ගාණක් හෙව්වත් යානයේ ප්‍රධාන කොටස්වත් කළු පෙට්ටියවත් හම්බුනේ නැහැ. හම්බුනේ අප්‍රිකානු වෙරළට ගසාගෙන ආපු තටු කෑලි කීපයක් විතරයි. ඉතින් MH370 යානයට ඇත්තටම මොකද වුනේ කියන එක නූතන තාක්ෂණික ලෝකේ තවමත් නොවිසඳුණු ලොකුම අභිරහසක් වෙලා තියෙනවා.